ඉතින් මම අම්මගේ සීනය සැබෑ කරන්න ඕනේ කියලා මේ හොඳට ඉගෙන ගත්තා. නමුත් අවුරුදු 14 දී මම හොලිවුඩ් චිත්‍රපටයක් නරඹා සිල්වර් ඩ්‍රීම් රේස් එක. ඒකෙදි මට හිතුණා මේ හරි මේ රේස් කියන්නේ හරි ත්‍රාසජනකයි. ඒකේ තිබ්බ කතාවත් හරි දුකයි. ඉතින් මට හිතුණා මේ කතාව ඊට වඩා හොඳ තත්ත්වයකට ගෙනියන්න ඕනේ කියලා. ඊට පස්සේ අවුරුදු 16 තමයි මම පළවෙනි රේස් එක පැද්දත්. ඒ පළවෙනි රේස් එකම දින්න අප්පච්චි දන්නේ නැහැ මම රේස් එකේ ඉන්නවා කියලා ආරංචි වෙලා ආවා. මං කප් එක අරගෙන ආපු ගමන් මට හම්බුනේ හොඳ කනේ පාරක් අප්පච්චිගෙන් කායෙන් අහලාද රේස් පැද්දි කියලා. මම රේස් එකේ ඉන්නකොට තවත් රේස කෙනෙක් මමව ඕවර්ටේක් කරන් යද්දි මමට තරහ යනවද? පුතා මතක තියාගන්න ජීවිතේ අපි තරඟයක් වදිද්දී තරහා ගියොත් පරාදයි. And so many Sri Lankans, I only wanted to win. What a better way to win, and look at all this crowd behind you. I'm the luckiest sportsman in the world with all these people with me. Bless you, well done. So I always, mentally I'm very strong. So before when I sit in the car, I just simulate that I won the race. So then it's easier. Less pressure. When you race or in life or in a situation, if you are giving a motivation line, what would be it? I mean, you have to trust yourself. Anything you have to believe in yourself. And nothing impossible in life. So you have to trust yourself. So you see, you want to do something. Someone tells you to jump from here to there. You're scared because you don't trust yourself. So you got to first trust yourself more than anything. And if you are for yourself, you can do wonders. So you have to trust yourself. ජීවිතය අපි ඉගෙන ගන්න ඕනේ මේ හැමදේම අපි කරන්නේ self satisfaction. ආත්ම තෘප්තිය. දැන් මම challenge කරන්නේ මගේ ඉන්න ලොකුම අභියෝගය මම බලන්නේ හැම වෙලේම මාව බීට් කරන්න. නැත්නම් මාව බීට් කරන්න සෑම තරඟාවලියකදීම දුටු එක් සුවිශේෂී කාරණාවක් තමයි මේ ජාත්‍යන්තරයේ ඔබගේ නම ඇසූ පමණින් මාධ්‍යයේ දැඩි අවධානයක් තියෙනවා. ඔවුන් ඉතාමත් ආදරෙන් ඔබට ඔබව සොයාගෙන එනවා. ඒ ජාත්‍යන්තරයේ මාධ්‍යයෙන් සහ අනෙකුත් ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබෙන ඒ සහාය පිළිබඳව කෙටියෙන් කතා කරන්න. මම හිතන්නේ එකක් තමයි උංගා ශූරතා දෙන්න උංගා රේස් දෙන්න ඒ වගේම තමයි මම කාත් එක්කත් හොඳින් ඉන්නේ දෙකට කැමති. ඒ වගේම තමයි අර ලංකාවේ කොඩිය වෙන කිසිම දායකයෙක් තමුන්ගේ රටේ කොඩිය දාලා නියතමනේ මම ගහන්නේ. අපි තමයි පොඩිම ටීම් එක. ඒ කියන්නේ ඒකට දන්න මුදල් වශයෙන් උත් අනෙක් පහසුකම් බලුවත් අපි තමයි ඉන්න පොඩිම ටීම් එක. ඒකෙන් දිනන හින්දා ඒකට හරි ආදරෙයි. උංගා මට කියනවා මම රේස් කරන්න කොහොමද කරන්න කියලා. කොහොමද කරන්න කියනකොට මම දැනගන්නවා කරන්නේ නැහැ කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම කතා කරන අය ගොඩාක් ඉන්නවා. ඉතින් මට දුකයි කියන්නේ අර මම අපි වගේම ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා කරලා එහෙම එකෙක් තාම මට හම්බෙලා නැහැ. Channel 24, Tama Nagamuwa and Armageddon.